හයි වෙල්කම් ටු සොලෝර ගොඩ කාලෙකින් ඉඳන් පුදුම ආසාවක් තිබ්බ මේ වගේ channel එකක් පටන් ගන්න. ඇයි ඒ? මට කවමදාක්වත් මම ඉන්න විදිහත් එක්ක මගේ ෆේස් එක දාලා ඉවර වෙලා කවමදාක්වත් මට මගේ හිතේ තියෙන දේවල් කියා ගන්න පුළුවන් කමක් පුණුවන් තැනක් තිබ්බේ නැහැ. හිතා ගන්න පුළුවන් නේද මම මොන අමාරුවකින්ද ඉන්නේ නැත්තේ කියලා. ඉතින් ඔයාලටත් ඇත්තටම මේ වගේ දේවල් වෙලා ඇති. ඉතින් මං ඔයාලට ඇත්තටම කියනවා. තමුන්ගේ හිතේ තියෙන දේවල් අනිවාර්යෙන්ම එළියට දාන්නම ඕනේ. එහෙම නැත්තම් අපේ හිතේ ලොකු බරක් තියාගෙන ඉන්නවා වගේ ෆීලිං එකක් අපිට හැමදාමත් දැනෙනවා. හැබැයි මට ආදරණීය යාළුවෝ දෙතුන් දෙනෙක් නම් ඉන්නවා මගේ ජීවිතේ ඕනම දෙයක් බෙදා ගන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් ඔයාලගෙම කියලා විශ්වාසන්ත යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න. හැබැයි මට ඕන කරේ මගේ ජීවිතේ මගේ යාළුවන්ගේ මම ඉගෙන ගත්ත දේවල් මේ හැම දෙයක්ම මාර්ගෙන් ඔයාලට ලස්සන කතන්දර ටිකක් කවමදාක්වත් ඔයාලව ඒ තැනට නොවැටෙන්න පුළුවන් වෙන විදිහේ අවස්ථා ටිකක් සිද්ධීන් ටිකක් ඔයාලා ඉදිරියට ගෙනෙන්න. ඉතින් මං හිතනවා දැන් ඉඳන් තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ පටන් ගන්න ඇත්තේ කියලා. මොකද මට මගේ මූණ පෙන්වන්න බැරි වුණත් ඔයාලට මගේ කටහඬින් එක්කෙනෙක් හරි ජීවිතේ නැති කරගන්න හදන්න ගිහිල්ලා එහෙම නැත්නම් ජීවිතේ විනාශ කරගන්න හදන්න ගිහිල්ලා ජීවිතේ විඳෝ ඉන්න හදන්න ගිහිල්ලා කොහොම හරි ඒ දේෙන් ගැලවුණා නම් එතනින් එහාට ඊටත් වඩා සන්තෝෂයක් මට නැහැ. ඉතින් ඇත්තටම ඔයාලට මගේ මේ කටහඬ නම් පොඩක් කචකචේ. හැබැයි අහන් ඉන්න අමාරුයි. ඒ වුණාට මම හරිම ආසයි ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න. දවසක අපි හැමෝම හම්බෙමුකෝ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ channel එකේ මම පුළුවන් හැම තිස්සෙම. හැබැයි මට edit කරන්න නම් වෙලාවක් නැහැ. මේ විදිහට තමයි මට videos ටික කරන්න වෙන්නේ. ඒ හින්දා ඔයාලට මම පුළුවන් හැම තිස්සෙම වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඒ වගේම ඔයාලා රික්වෙස්ට් කරන වීඩියෝස් මම අරන් එනවා කියලා ඔයාලට ප්‍රොමිස් වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලට පුළුවන් දැන් මාව subscribe කරලා, like කරලා, කැමති නම් like කරලා, කැමති නම් comment කරලා මාව ඔයාලගේ list එකේ ආදරණීය තැනක, හිතේ ආදරණීය කොනක තියා ගන්නවා නම් එහෙම. මං ගැන කියනවා නම් ඇත්තටම මට අවුරුදු 38යි. ඒ වුණාට ජීවිතේ විඳින්න තියෙන ගොඩාක් දුක දුර මං ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ ඔයාලටත් මගේ කතාව කියද්දී මගේ ජීවිතයේ අත්දැකීම් කියද්දී ඔයාලටත් හිතේ අනේ අපිත් මේ වගේමද? අපිටත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔයාලගේ ජීවිතේ මටත් ඕනේ ඔයාලගේ එනර්ජි එක තමුන්ට තමුන් කවුද කියන දේ අඳුන්ලා දීලා ඔයාගේ ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන එක තමයි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි ඉස්සරහට ටික වීඩියෝස් එකින් එක දාමු. එහෙනම් ගිහින් එන්නම්. ආදරෙයි.